ඔයා සිගරට් එකක් බිව්වත් එකයි ඔයා සිගරට් බොන තැනක හිටියත් එකයි. මේ ඔයාලා බලලා තියෙද ආදරණීය කතාවක් ෆිල්ම් එක? නැත්නම් ආශිකි 2 රාහුල් ඉන්නවා. ආදරණීය කතාවක් කියන ෆිල්ම් එක අපි හැමෝම බලලා තියෙනවා. ඒකේ මතකද ඔයාලට අභිමාන් හිටියා, පියවි හිටියා. අභිමාන් කියන්නේ ගායකයෙක්, පියවි කියන්නේ අර ගමක ඉඳන් දුප්පත්ව ඇවිල්ලා අභිමාන්ගේ උපකාර නිසා හොඳම ගායිකාව බවට පත් වෙන එකක් නේ. ඔය අභිමාන්ට පුතේ අවසානයේ වැළඳෙනවා පිළිකාවක්. ඒ ෆිල්ම් එකට පුතේ සමහර මිනිස්සු ඒ කාලේ ඇඬුවා. ඒ වගේම තමයි ඇත්ත ජීවිතෙත් පුතේ අභිමාන්ලා ඉන්නවා. හරි. තමා විසින්ම තමාගේ ජීවිතේ නැති කරගන්න මිනිස්සු. හරි. මොකක්ද එතන උනේ? අභිමාන්ට තිබ්බ පුතේ පෙනහළු පිළිකාවක්. ඇයි ඒ හේතුව? අභිමාන් කියන්නේ පුතේ ඒ ෆිල්ම් එකේ අපි මම ඔයාලට පැහැදිලි කරන්න මේ කතාව. හරි. හේමාල්නි රංගපෑන් අභිමාන් කියන්නේ දුම්පානය වැඩි, මත්පැන් පානය, ඔවුන් ওই වගේ සිද්ධියන්. එතකොට සාමාන්‍ය පිළිකාවක් කියන්නේ මෙහෙමයි. පුතේ ඔය අපි ගත්තොත් ඒ මොකක් හරි සේනාවක් ගමුකෝ. සේනාවක ඉන්න අනට කීකරු පුතේ සොල්දාදුවෝ ඉන්නවා. හරි. හැබැයි සමහර වෙලාවක ඔය අනට එපිටින් යන අර පුතේ අර පිටපයින් එක සොල්දාදුවෙක් ඉන්නවා. හරි. ඒ සොල්දාදුවා අනට නොකීකරු වුණ ගමන්, හරි කීකරු නොවුණ ගමන් එයා පුතේ පිටපැන්ලා අර තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. එයාගේ වැඩේ එයා වෙනස් කරනවා. හරි. එයාගේ වැඩේ විතරක් නෙමෙයි පුතේ එයා වෙනස් කරන්නේ. හරිද? සමස්ත එයා වටේට පිරිසක් එක්කහු කරගන්න ඕනේ. ආන් ඒ වගේ තමයි පිළිකාවක් කියන්නේ. අපේ ඇඟේ පුතේ හරි ලස්සනට වැඩ කරන සෛල අතර එක සෛලයක් දෙකක් ඉන්න පුළුවන් මේ වෙන වැඩක් කරන. හරි. අපිට හානි පමුණුවන. හරි. හානි පමුණු. එයා පුතේ එයා විතරක් තනියෙන් ගේම දෙන්නේ නැහැ. එයා තව රොත්තක් එකතු කරගන්නවා. අන්න අපි එතනට කියනවා පුතේ අපිට අහිතකර සෛල සමූහයක්. හරි. අන්න අපි කියනවා පුතේ පිළිකාවක් ඇති වුණා කියලා. හරි. පිළිකා වර්ග කිහිපයක් තියෙනවා. පිළිකා වර්ග කිහිපයක් අතුරෙන් ඔය පෙනහළු පිළිකා කියන එක තමයි පුතේ හොයාගන්න අමාරු. හොයාගන්න පුළුවන්. හොයාගනිද්දි පුතේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට පරක් වෙලා තියෙන්න පුළුවන්. හරි. ඔය මේ පිළිකා වල පුතේ ස්ටේජ් කිහිපයක් තියෙනවා. අධියර කිහිපයක් තියෙනවා. හරි. ඒකේ පුතේ අවසාන පෙනහළු පිළිකා සාමාන්‍යයෙන් හොයාගන්නදී ඔය අධියර ගණනාවක් පහු කරලා තියෙන්න පුළුවන්. හරි. ඒ පෙනහළු පිළිකා වලට පළවෙනි දේ පුතේ දුම්බීම. දුම්පානේ සිගරට් එක. හරි. දුම්පානේ තමයි පළවෙනිම දේ. ඔය සිගරට් එකක පුතේ තියෙනවා පිළිකාකාරක රසායන ද්‍රව්‍ය 80කට විතර වැඩි. 80කටත් වඩා තියෙනවා. හරි. සිගරට් කියන එක කොහොමත් හොඳ නැහැ. හරි. පෙනහළු හරියට පුතේ ස්පොන්ජ් වගේ. ස්පොන්ජ් දන්නවනේ. ඔයා සිගරට් එකක් බිව්වත් එකයි ඔයා සිගරට් බොන තැනක හිටියත් එකයි. අරක ඩිරෙක්ට් ස්මෝකින්. අරකට කියන ඔයා ඉන්න තැන සිගරට් බොනත් මිනිස්සෙක් ගාව හිටියොත් එහෙම අපි කියනවා පැසිව් ස්මෝකින් නැත්නම් පුතේ අපි කියනවා ඉන්ඩිරෙක්ට් ස්මෝකින් කියලා. එතකොට පෙනහළු පිළිකා වලට පුතේ 90%කටත් වඩා හේතුව වෙන්නේ ඔය දුම්පානය කියන එක. තව පුතේ ඇස්බෙස්ටෝස් ඔයාලා හරියදී ඔය ඇස්බෙස්ටෝස් අංශු කියලා දෙන ඔය ඇස්බෙස්ටෝස් ෂීට් එහෙම ඒකත් පිළිකාකාරක. පෙනහළු පිළිකා ශ්වසන මාර්ගයට යනවා. හරි. ඒ විතරක් නෙවෙයි පුතේ රේඩෝන් කියලා. හරි. රේඩෝන් කියලා මේ වායුවක් තියෙනවා. වායු ගෝලයේ තියෙනවා සුළු වශයෙන් මේ වායුව. හරි. ඒක විකිරණශීලී වායුවක්. ඒකත් හේතු වෙනවා. තව ගණනාවක් හේතු තියෙනවා. හරි. ප්‍රධානම එක දුම්පානය කියන එක. පෙනහළු පිළිකා. පෙනහළු පිළිකා හඳුනගන්නේ කොහොමද? පුතේ ඔය පෙනහළු පිළිකා හැදුනාට පස්සේ අර කැස්සක් තියෙනවා හොඳ වෙන්නේ නැහැ. සති ගණන් තියලා අර ෆිල්ම් එකේ කලර එක අමුතු කැස්සක් තියෙනවා සිගරට් බොන මිනිස්සු ගාව අර අමුතුම කැස්සක්. ඒක. ඒ විතර ඒක. ඒ විතරක් නෙමෙයි පුතේ ඔය පෙනහළු පිළිකාවක් සාමාන්‍යයෙන් හදුනට පස්සේ මේ කැස්සත් එක්ක ලේ පිට වෙනවා. ලේ යනවා. නහයෙන් හරි කටෙන් හරි ලේ එනවා. සෙමත් එක්ක ලේ එනවා. එතකොට එක්ක ඔයා කහිදි සිංකයකට අතට නැත්තම් ටිෂූ එකකට ලේ එන්න පුළුවන්. හරි. ෂණික පුතේ ක්‍රියාත්මක වෙන්න වෙනවා ඒ වෙලාවට. හුස්ම ගන්න අමාරුයි. හරි. හුස්ම ගන්න මාර ගේමක් දෙන්න ඕනේ. කෙට්ටු වෙනවා. ඊට පස්සේ පුතේ අර හතිය පොඩි වැඩක්වත් කරන්න බෑ හතිද. අර හුස්ම කෙටි වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයක් තියෙන. ඒ චක්‍රයේ පුතේ කෙටි වෙනවා. නිකන් හතිය වගේ එනවා. එතකොට මුල් අධියරවලම පුතේ ඕක හඳුන ගන්න පුළුවන්. එක්කෝ එක්ස්රේ එකක් ගන්න පුළුවන්. නැත්නම් පුතේ පපුවේ විතරක් එක්ස්රේ ගන්න පුළුවන්. නැත්නම් CT ස්කෑන් එකක් කරන්න පුළුවන්. MRI එකක් කරන්න පුළුවන්. හරි.
ඔය වගේ දේවල් කරලා අඳුන ගන්න පුළුවන්. මුල් අදියරවල පුතේ අඳුරගත්තොත් වැඩේ ලේසි. පිළිකාව පොඩි කොටසකට නම් පුතේ වැළඳිලා තියෙන්නේ ඒ කොටස කපලා අයින් කළා හරි ගේමක් ගහ ගන්න පුළුවන්. නැත්තම් මොකද විකිරණයවල පුතේ පිළිකා සෛල නසන්න පුළුවන්. මේ දේවල් වලින් පුතේ ඒක අයින් කරගන්න පුළුවන් මුල් අදියරවල හඳුනගත්තොත්. හැබැයි ඕක වේගෙන් පැතිරෙනවා. හරි ඊට පස්සේ පෙනහළු වලින් පස්සේ අර අබිමන්ට වුණා වගේ ඒක liver එකට අක්මාවට වැළඳෙන්න පුළුවන්. එතකොට පුතේ බේර ගන්න අමාරුයි. හරි බේර ගන්න අමාරු. අර හතරවන අදියරට වගේ ওই පිළිකාව ගමන් කරොත් එම් පුතේ ගොඩාක් වෙලාවට බේර ගන්න අමාරුයි. දැන් බහුලව තියෙන්නත් ඔය පෙනහළු පිළිකා. දුම් බොන එක හොඳම නෑ. හරි මත්පැන් බොන එක හොඳම නෑ. හරිද? අනාගතේවත් පුතේ ඔයාලා කරන්න එපා. නිකම් විඳවලා මැරෙන්න වෙන්නේ. අර අභිමාන් අපේ ආදරණීය කතාවකින් ගත්තොත් අභිමාන් පුතේ ජීවිතේ පටන් ගන්න යද්දිම පොරගේ ජීවිතේ ඉවර වෙනවා. අපියවිත් එක්ක ජීවිතේ පටන් ගන්න යද්දී පොරගේ ජීවිතේ ඉවර වෙනවා. හරි. ගණන් ගන්න එපා. මගේ ජීවිතේ හැටි එහෙම තමයි. මගේ ජීවිතේට අලුතෙන් යමක් එකතු වෙන හැම වෙලාවකදීම ගොඩක් දේවල් නැති වෙනවා. ඒ මගේ ජීවිතේ හැටි. මට ඔය මතක් වුණ ගමන් කිව්වේ. හරි.